සුබ සන්ධ්‍යාවක් වේවා ක්‍රීඩා ලෝකී හිතවතුනි. අපි ඔබ සමග සම්බන්ධ වන්නේ අරා ක්‍රියේෂන්. අපේ අරා ක්‍රියේෂන් එකේ පුංචි මාරකුර පුංචි මල්ලි අද දවසේ ඉදිරිපත් වෙනවා. එයාගේ දක්ෂතාව පෙන්වන්න ජීවිතේ පළවෙනි වතාවට කරාටේ තරගයකට සහභාගී වෙන්න. ඔබට පේනවා මේ රතු පාටින් මේ ග්ලව්ස් දෙකක් දාගෙන ජැකී චෑන් ඉප් මෑන් වගේ ඉන්නේ මේ අපේ පුංචි මල්ලි. එයා මට පේනවා දැන් ගිහිල්ලා අපි අනිත් සගයන්ගෙන් උපදෙස් මාලාවක් ලබා ගන්නවා. ජීවිතේ පළවෙනි වතාවට මේ ෆයිටිං තරගයකට සහභාගී වෙන්නේ ක්‍රීඩා තරගයකට. මල්ලි මට පේන්නේ හරි තරගයට ආරාධනා කරනවා වගේ පේනවා. අපි බලමු මොකක්ද ඔහුගේ ස්ට්‍රැටජි එක කියලා. දෙන්න වගේ ඉන්නේ. බලමු මල්ලි මොකද කරන්න ආයෙත් තෝරනවා. මම දැන් මූණට ගහන්න කියලා වෙන්නේ නැති අනිත් සහෝදරයා. උපදෙස් ලබා දෙන හැටි පේනවා අපිට. මල්ලි හොඳයි. තරගය ආරම්භ වීමට නියමිතයි. හරි තරගය ආරම්භ වීමට ආසන්නයි. දැන් මල්ලි දන්නේ නැහැ මෙලෝදියක් කාටද ඔළුව නමන්න ඕන කියලා දන්නෙත් නැහැ. අර නමන අනිත් පුතා මල්ලිත් ඉන්නවා. ඔව් හරි තරගය ආරම්භ වුණා. ඉදිරියට වැඩ වේගවත් පාරක් එල්ල කරනවා. ස්ක්වයර් කට් පාරක්ද ලොන් ඔන් කලාපේ හරහා ලකුණු 6ක්වත් ලැබෙනවද? ඔව් සාමාන්‍ය මේ ක්‍රීඩාව ක්‍රිකට් නෙමෙයි. මම පාදයෙන් පාරක් එල්ල කරනවා. මල්ලිත් එල්ල කරනවා. අම්මා නැවතත් තරගය මන්දකට නතර වෙනවා. ඔව් හරි මල්ලි එනවා ඉස්සරහට. පයින් පාරක් එදුණා. තරගය නැවතත් නතර වෙනවා. යම් උපදේශ මාලාවක් ලැබෙනවා පෙනී යනවා. තරගය ආරම්භ වුණා. නිල් පාට තරංකරු වේගයෙන් පාරක් එල්ල කරා. නැවතත් නතර වුණා. නැවතත් වේගයෙන් පාර කීපයක් එල්ල කරන බව පෙනී යනවා. අපි බලමු උපදේශ නම් ලැබෙනවා බව පෙනී යනවා දිගටම. නැවතත් ඉදිරිපත් වෙනවා. ඉදිරියට පාරක්. පාරත් සමග ක්‍රීඩාව නතර වෙනවා. හොඳයි අපි බලමු නැවතත් ආරම්භ වෙනවා. ඔව් නිල් පාට ක්‍රීඩකයා වේගවත් පාරවල් කීපයක් එල්ල කරනවා. පාදයෙන් එල්ල කරනවා පාරවල්. ක්‍රීඩාව නතර වෙනවා. බලමු මල්ලිගේ කයිවාරුවගේ වැඩක් තියෙද කියලා මුන්ට පංචයක් කරා. නම් පහක් දැන් ඉවර ක්‍රීඩා නැවතත් නතර වුණා. අපිට පෙනී යන පරිදි ක්‍රීඩාවට වඩා නතර වෙන කාලේ වැඩි වගේ. ඉදිරි පාරක් එල්ල කරා. ඔව් එල්ල කරනවා පංච් කරනවා පයින් ගහනවා. ඔව් ගහුව එක අත් දෙකෙන්මත් ගහුවද මන් දන්නේ. නැවතත් පාරක් එල්ල වෙනවා. මල්ලිත් අතාරින්නේ ඉදිරියටම යනවා. ඔව් මල්ලිගේ බෙල්ල නැතත් කඳ ෆයිට් වගේ ගතියක් පෙනී යනවා. තරඟේ නතර වුණා. අපි බලමු මොකක්ද වෙලා තියෙන්නේ. තරඟේ නතර වුණා. ක්‍රීඩාලෝලිය අසන්නි අපට ජයග්‍රාහකෙක් පෙනී යන්නේ නැහැ. පිනින අන්දමට නම් නිල් පාට ක්‍රීඩකයාට ජයග්‍රහණය ලැබුණා වගේ පෙනී යනවා. කෙසේ වෙතත් මේ අපේ අරා ක්‍රියේෂන් කණ්ඩායමේ පුංචි මාරකුර අද ජීවිතේ පළවෙනි වතාවට කරාටේ තරගයකට සහභාගී වෙලා කරාටේ තරගෙන් ක්‍රීඩා කරපු අවස්ථාව තමයි අපි ඔබට මේ වෙලාවේ හොඳයි එවනම් නැවතත් විශේෂ